ඔන්න අද මම රෙස්ටොරන්ට් එකේ රස ගෙදරට අරගෙන ආවා. බත් එක්ක විතරක් නෙමෙයි පාන් රොටි එක්ක උනත් කන්න පුළුවන්. ඉතින් අපි බලමුද මේ රසම රස රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන 7 ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. හතු කියන්නේ ඉතින් හොඳ පෝෂ්‍යදායී ආහාරයක්නේ. ගොඩක් අය කැමති හතු කන්න. හතු ඉතින් විවිධ විදිහට හදන්න පුළුවන්. ඉස්සෙල්ලාම මම හතු ටික මේ විදිහට කැබලි වලට කඩා ගන්නවා. ඊට පස්සේ මේක හොඳට සෝදලා අරගන්න. දැන් මම මේකට කෝන් ෆ්ලවර් මේස හැන්දකුයි ලුණු ටිකකුයි එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. හැබැයි ලුණු එකතු කරලා මේක ගොඩාක් වෙලාවක් තියාගන්න එපා. දැන් මම මේක ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බෙද ගන්නවා. බලන්න මේ ගානට බෙදුනහම හොඳටම ඇති. ඊට පස්සේ මම ඒක පැත්තකින් මේ විදිහට තියාගන්නවා. ඉන් පස්සේ මම ආයෙත් පෑන් එකක් ලිප තියලා බටර් ටිකක් එකතු කරගෙන රත් කරගන්නවා. ඒකට මම මේ ප්‍රමාණයට සුදු ලුණු ටිකක් දාගෙන හොඳට රන්වන් පාට වෙනතුරු බෙද ගන්නවා. ඒ ටික මම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා මේ තෙල් ටිකත් එක්කම. ඒකට මම පැප්‍රිකා ටිකකුත් එකතු කරගන්නවා. වතුර ටිකකුත් එකතු කරලා මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ බ්ලෙන්ඩ් කර ගැනීමෙන් පස්සේ මම මෙතන බිත්තර 3ක් අරගෙන තියෙනවා. ඒක මේ විදිහට භාජනයකට දාගෙන ලුණු හා ගම්බිරිස් එකතු කරලා යන්තමින් මේ විදිහට බීට් කරගන්න. නැවතත් පෑන් එකකට බටර් ටිකක් මේ විදිහට එකතු කරගෙන මම රත් කරගන්නවා. බටර් ටික හොඳින් රත් වුණු පසු මම බීට් කරගත් බිත්තර මිශ්‍රණය මේ විදිහට දාගෙන මද ගින්දරේ මේ විදිහට මම ඒක කුක් කරගන්නවා. මේ වෙලාවේදී ගින්දර නම් පොඩ්ඩක්වත් වැඩි කරගන්න එපා. අඩුම ගින්දරේ මේක කරගන්න. මේ බිත්තර ටික සොෆ්ට් එකට ගන්න ඕන නිසා. මෙන්න මේ ප්‍රමාණයට බිත්තර ටික කුක් කරගන්න. දැන් මේ ටික හරි මම මේ ටික වෙනම භාජනයකට දාලා පැත්තකින් තියාගන්නවා. දැන් මම අඹරාගත්තු සුදු ලුණු මිශ්‍රණය මේ විදිහට පෑන් එකකට දාලා ඒකට වතුර චුට්ටකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඒකටම තක්කාලි සෝස් ටිකක් හා ඔයිස්ටර් සෝස් ටිකක් එකතු කරගන්නවා. ගෙදර තියෙනවා නම් ඔරිගානෝ ටිකක් එකතු කරගන්න. ඒකෙන් මේකට අමුතුම රසයක් එනවා. දිය කරගත් කෝන් ෆ්ලවර් ටිකක් එකතු කරගන්නවා පොඩි thickness එකක් මේකට ඕන නිසා. ඉන්පස්සේ ලුණු ටිකක් හා සීනි ටිකක් මේ විදිහට එකතු කරගෙන මේක මද ගින්දරේ කුක් කරගන්න. දැන් මිශ්‍රණය හරි. දැන් මම බිත්තර ටික හා හතු ටික මේකට එකතු කරගෙන පොඩි නොවන පරිදි මිශ්‍ර කරගන්නවා. ඔන්න බලන්න රෙස්ටොරන්ට් එකේ රස ගෙදරට ගෙන ආපු විදිය. දැන් නම් බඩගින්නක් දැනෙනවා. මගේ දුව තමයි කියන්නේ මගේ කෑම රසද නැද්ද කියලා. මේක නම් මාරම රසයි කියලා එයා කිව්වා. හතු හැමදාම හදන විදිහට වඩා පොඩ්ඩක් වෙනස් කරලා මේ විදිහටත් හදලා බලන්නකෝ. හැබැයි මේ විදිහට හැදුවොත් නම් ගෙදර කවුරුවත්ම පොඩ්ඩක්වත් ඉදිරි කරන එකක් නෑ. ඉතින් මගේ රෙසිපීස් බලන ඔයාලට ගොඩාක් ස්තුතියි.